අපි අද බලමු කොහොමද ගෙදර ඉඳලම සෝලර් ක්ලියරන්ස් එක ඇප්ලයි කරන්න කියලා CB වෙබ්සයිට් එක through. මේකෙදි ඔයාලට පුළුවන් ගොඩක් අඩු මුදලකට ලේසියෙන්ම ඔයගොල්ලන්ගේ ක්ලියරන්ස් එක ඇප්ලයි කරගන්න මේ විදිහට. මේකෙදි ඔයාලට ඕනි වෙනවා මේ ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එක අයිති එක්කෙනාගේ ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක්, ඒ වගේම ළඟදිම ආපු ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ ෆොටෝ එකක්. මේ ක්ලියරන්ස් එක ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි දෙකෙන්ම ඇප්ලයි කරන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. හරි. අපි දැන් ඉන්නේ CB වෙබ්සයිට් එකේ. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඔයාගේ කම්පියුටර් එකකින් වගේම ෆෝන් එකකිනුත් මේ විදිහටම ඇප්ලයි කරන්න පුළුවන්. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ ඇත්තටම. අපි cb.lk වෙබ්සයිට් එකට ගියාම මෙන්න මේ apply rooftop solar PV clearance online කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ CB care කියන වෙබ් පෝර්ටල් එකට. ඒකෙදි ඔයා already registered customer කෙනෙක් නම් ඔයාලට මේ ඔයාගේ username එකයි password එකයි දීලා log වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද ඔයා රෙජිස්ටර් නැති කස්ටමර් කෙනෙක් නම් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කොහොමද මුල ඉඳලම යන්නේ කියලා. හරි. මෙන්න මේ රෙජිස්ටර් කියන බටන් එක ඔයා ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට තියෙන මෙන්න මේ පේජ් එකට අදාළ තොරතුරු ටික දෙන්න. මෙන්න මේ name with initial කියන තැනට ඔයාගේ මුල් අකුරු එක්ක නම දෙන්න. ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මේ NIC හෝ passport number කියන එකට දෙන්න. එතකොට මේකට email address එකක් දෙන්න ඕනි. ඒ email address එක ඔයා use කරන email address එකක්ම දෙන්න. මොකද ඔයාගේ සෝලාර් එක සම්බන්ධ මොන හරි ක්ලියරන්ස් එකක් සහ ඒ ඩීටේල්ස් එන්න පුළුවන් මේ ඊමේල් ඇඩ්‍රස් එකට. එතකොට මෙන්න මේ contact numbers කියන එක අත්‍යවශ්‍යයි. ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න. මෙතන මේ නම්බර් එකකින් ඔයාගේ සිස්ටම් එකට ලොග් වෙද්දි මේ නම්බර් එකකින් හෝ ඊමේල් එකකින් තමයි ඔයාලට ලොග් වෙන්න පුළුවන්. ඔයාලට ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් විතරක් ඔයාගේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දෙන්න මෙතනට. එතකොට මෙන්න මේ password කියන ඔප්ෂන් එකට ආවම ඔයාලට පුළුවන් අංක 6ත් 20ත් අතර password එකක් දෙන්න. මේකෙදි අංක සහ අකුරු කියන දෙක විතරයි යූස් කරන්න පුළුවන් ඔයාලට. එතකොට මේ repeat password කියන එකටත් ඒ password එකම ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මෙන්න මෙතන ටික් එක දාලා මෙන්න මේ send verification code කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ඔයා දීපු phone number එකට OTP එකක් එනවා. අන්න ඒ OTP එක දෙන්න ඕනේ මෙන්න මේ මෙතනට. දීලා ඔයාලට confirm කියන බටන් එක ක්ලික් කරන්න තියෙනවා. ඔයා දැන් මේ සිස්ටම් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ආපහු ඊට පස්සේ මෙන්න මේ home කියන එකට යන්න මේ back to home කියන බටන් එක ඔබන්න. මේක තමයි ඔයාගේ CB care login එකේ dashboard එක. ඉස්සෙල්ලාම ඔයාගේ account details මේ CB care එකට add කරගෙන ඉන්න ඕනේ. ඒකට මෙන්න මේ my account කියන tab එකට යන්න. මෙතනදී මේ my account කියන tab එකට ගියාම ඔයාලට මෙන්න මේ subscribe new account කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. මේකෙදි ඔයාලට මෙන්න මේ මුලින්ම අහනවා ඔයාගේ nickname එක කියලා එකක්. මේකෙදි ඔයාලට මේ ඔයාගේ ගෙදර වගේ නම් ඔයා apply කරන්න ඔයාලට පුළුවන් my home වගේ එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති නමක් මෙතනදී දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාගේ electricity account number එක මොකක්ද කියලා අහනවා. ඒකට ඔයාගේ account number එක ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගෙන් ඉල්ලනවා මෙන්න මේ permissions ID කියන එක. ඒකට ඔයාගේ account number එකම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ bill එකේ උඩ කෙළවරේ තියෙනවා permiss ID කියලා number එකක්. ওই දෙකෙන් කැමති එකක් ඔයාලට දෙන්න පුළුවන්. account number එක දුන්නත් ගන්නවා. මම මෙතනදී දෙන්නේ මගේ account number එකමයි මේකට. හරි. ඊට පස්සේ next කරන්න තියෙන්නේ. දැන් මගේ CB account එක මේ CB care portal එකට add වෙලා තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ bill එකේ details, bill එකේ summary එක, ඔයාගේ bill එක pay කරන්න ඒ වගේ දේවලුත් මේ CB care එකෙන් කරන්න පුළුවන්. හරි. දැන් තමයි අපි මේ solar clearance එකට apply කරන්න හරියටම පටන් ගන්න. මෙන්න මේ services කියන tab එක ක්ලික් කරාම ඔයාට තියෙනවා මෙන්න මේ new solar PV connection කියන එක. මේකට යන්න. එතනදී ඔයාගේ solar සම්බන්ධතාවය අවශ්‍ය කරන account number එක මෙතනදී select කරන්න ඕනේ. මම select කරනවා දැන් මම add කරගත්තු මගේ account number එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ maximum allowed capacity එක ඒ වගේම කාගේ නමටද තියෙන්නේ identification number එකක් අහනවා සහ තවත් details ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලාම මෙන්න මේ identification කියන number එකට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි කොටසට ඔයාලා apply කරන solar එකේ details දෙන්න ඕනේ. tariff scheme එක කියන එක ඔයාලට select කරගන්න පුළුවන් net metering ද net accounting ද net plus ද net plus plus ද කියන මේ හතරෙන් එකක් ඔයාලට select කරගන්න පුළුවන්.
මේ ටැරිෆ් ස්කීම් ගැන ඔයාට අදහසක් නැත්නම් අපි වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ටැරිෆ් ස්කීම් එකින් එක අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඔයාට ඒ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් මොන ටැරිෆ් ස්කීම් එකේද ඔයා යන්න ඕනි කියලා. හරි. මම මෙතනදී net accounting කියන එක සිලෙක්ට් කරනවා. එතකොට අපි මෙතනදී දෙන්න ඕනි ඔයා රික්වෙස්ට් කරන කැපැසිටි එක. ඔයාගේ කනෙක්ෂන් එක සිංගල් ෆේස් කනෙක්ෂන් එකක් නම් ඔයාට මැක්සිමම් යන්න පුළුවන් කිලෝවොට් 5ක් වෙනකන් විතරයි. එතකොට එනර්ජි සෝස් එක විදිහට අපි දැන් සෝලා නිසා අනිවාර්යයෙන්ම සෝලා PV කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. අපි බලමු මෙන්න මේ තුන්වෙනි කොටස. මේ තුන්වෙනි කොටසේදී ඔයාගේ බැංක් ඩීටේල්ස් මෙතෙන්ට දෙන්න ඕනේ. මේක මේ වෙලාවේ දෙන එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාට පස්සේ වෙලාවක වුණත් මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ හතරවෙනි කොටස contact details දෙන්න තියෙන කොටස. මෙතන මේ mobile number එක, land phone number එක, email address එක හරියටම දෙන්න. මොකද CB එකෙන් ඔයාලව contact කරගන්න මෙන්න මෙතන දෙන numbers වලට සහ මේ email address වලට. මම ඉස්සෙල්ලා කිව්වා වගේ land phone number එකක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඔයාගේ land phone number එකක් තියෙනවා නම් ඔයාට ඒක දෙන්න පුළුවන්. ඊමේල් එකත් ඔයාගේ ඊමේල් එක අර ඉස්සෙල්ලා රෙජිස්ටර් වෙච්ච ඊමේල් එක දෙන්න පුළුවන් මෙතෙන්ට. මේ ඇප්ලිකේෂන් එකේ ඔයාට ෆිල් කරන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයි. ඊට පස්සේ මෙන්න මේ agree terms and condition කියන එක ටික් කරලා ඔයාට මේ ඇප්ලිකේෂන් එක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා. ඒක ඕකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා පුරවපු ඩීටේල්ස් ටික මෙතන පෙන්නනවා. මේ ඩීටේල්ස් ටික බලන්න හරිද කියලා ඔයා දීපු. මොකද මේ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙන්නේ මෙන්න මේ ඩීටේල්ස් මත තමයි. එතකොට මේ ඇටැච්මන්ට් කියන කොටසදී අපි අර කලින් සූදානම් කරගත්තු ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකත් ළඟදිම ගත්ත ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ ෆොටෝ එකත් ඇටච් කරන්න පුළුවන්. එතනදී ඔය අනිවාර්යයෙන්ම දැනගත යුතු දේ තමයි මේ ඇටච් කරන්නේ මේ කනෙක්ෂන් එක අයිති එක්කෙනාගේ ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් කියන එක. අපි බලමු ඒක කොහොමද ඇටච් කරන්න කියලා. මෙතනදී ඔයාට පුළුවන් මෙන්න මේ drop down එක සිලෙක්ට් කරලා ඔයාගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පිටුපස ෆොටෝ දෙකකුත් ඔයාගේ රීසෙන්ට් ඉලෙක්ට්‍රිසිටි බිල් එකත් අප්ලෝඩ් කරන්න සිස්ටම් එකට. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉස්සරහා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. එතකොට මේ NIC back side කියන එකට ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටිපස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. හරි. දැන් තියෙන්නේ ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. මෙන්න මේ රීසෙන්ට් ඉලෙක්ට්‍රිසිටි බිල් කියන එක සිලෙක්ට් කරලා ඔයාගේ බිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන් සිස්ටම් එකට. අපි දැන් මේකට අත්‍යවශ්‍ය ඩොකියුමන්ට් සියල්ලම සබ්මිට් කරලා ඉවරයි සිස්ටම් එකට. හරි. මේ ටික ඔක්කොම අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාට මෙන්න මේ request OTP කියන බටන් එක ක්ලික් කරලා ඔයාට OTP එකක් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒක ඔයාගේ මොබයිල් එකටයි ඊමේල් එකටයි දෙකටම එනවා. හරි. ඔයාගේ OTP එක දීලා මෙන්න මේ apply කියන බටන් එක ඔයාට ක්ලික් කරන්න තියෙන්නේ. මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ මෙන්න මේ ක්ලියරන්ස් එකට අදාළ පේමන්ට් එක ඔන්ලයින් කරගන්න මෙන්න මේ pay now කියන බටන් එක ප්‍රෙස් කරලා. එතකොට ඔයාට එනවා මෙන්න මේ වගේ PIV payment කියලා වෙනමම ටැබ් එකක්. ඔයාගේ OTP එකත් එක්ක එන බැංක් රෙෆරන්ස් නම්බර් එක මෙන්න මෙතනට දෙන්න. අංක 14කින් යුක්ත නම්බර් එකක් තමයි මේ ඔයාට එන්නේ. ඒ නම්බර් එක හරියටම මෙතෙන්ට දෙන්න. මොකද ඔයාගේ පේමන්ට් එක සිස්ටම් එකේ ප්‍රොසීඩ් වෙන්නේ මෙන්න මේ නම්බර් එක through. හරි. බැංක් රෙෆරන්ස් නම්බර් එක දීලා ප්‍රොසීඩ් කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ බැංක් කාඩ් එක දීලා මෙන්න මේ 8300 කියන පේමන්ට් එක කරන්න. මේ වෙලාවේදී රුපියල් 8300 පේමන්ට් එකක් තමයි කරන්න ඕනේ. එතකොට ඔයාගේ කාඩ් එකේ මීට වඩා වැඩි බැලන්ස් එකක් තියෙනවා. ඔයාගේ ඊමේල් එකයි මොබයිල් නම්බර් එකයි දීලා ඔයාගේ කාඩ් එකේ විස්තර දෙන්න ඕනේ. ඔයාගේ කාඩ් එක වීසා කාඩ් එකක් හරි මාස්ටර් කාඩ් එකක් හරි මෙතන ක්ලික් කරන්න ඕනේ. Amex කාඩ් එකක් නම් මෙතන ක්ලික් කරන්න ඕනේ. ඔයාගේ කාඩ් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ කාඩ් ටයිප් එක මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ pay now කියන බටන් එක දෙන්න ප්‍රෙස් කරන්න. දැන් ඔයාට මෙතන එනවා ඔයාගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න පේමන්ට් වලට ඔයාට ගෙවන්න තියෙන සම්පූර්ණ ගාණ මෙතන බලා ගන්න පුළුවන්. මෙතනදී තව ඔයාගේ කාඩ් එකෙන් පේ කරන නිසා පොඩි ගාණක් ඇඩ් වෙලා තියෙනවා. මේක කන්ෆර්ම් කරන්න තියෙන්නේ. මෙතන ඔයාගේ සම්පූර්ණ කාඩ් ඩීටේල්ස් ටික දෙන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ කාඩ් ටයිප් එක සිලෙක්ට් කරන්න ඕනි. එතකොට කාඩ් නම්බර් එක දෙන්න ඕනි. එක්ස්පයරි month එක සහ year එක දෙන්න ඕනි. සහ කාඩ් එක පිටිපස්සේ තියෙන මෙන්න මේ CVN number කියන එක ඔයා දෙන්න ඕනේ. pay කියන බටන් එක දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ කාඩ් එකට අදාළ බැංකුවෙන් මෙන්න මේ වගේ OTP එකක් රික්වෙස්ට් කරන වින්ඩෝ එකක් එනවා. ඔයාගේ ෆෝන් එකට ආපු OTP නම්බර් එක මෙතනදී දෙන්න.
මේ විදිහට තමයි ඔයාගේ සෝලර් ක්ලියරන්ස් එක ඔන්ලයින් ඇප්ලයි කරන්නේ. ඔයා මේක හරියට ඇප්ලයි කරා නම් ඔයාට ඊමේල් එකක් සහ ටෙක්ස්ට් මෙසේජ් එකක් එනවා ඔයාගේ සෝලර් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙනවා කියලා. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ සෝලර් ක්ලියරන්ස් එක ඇප්ලයි කරන්න තියෙන්නේ. සාමාන්‍ය සතියක් වගේ කාලයක් ඇතුළත CB එකකින් ඔයාලගේ ගෙදරට එයි ඔයාලගේ ගෙදර බලන්න. එහෙම ආවේ නැත්නම් ඔයා ඔයගොල්ලන්ගේ ළඟම තියෙන CB ඔෆිස් එකට කතා කරලා සම්බයක දීලා බලන්න. මොකද්ද ඔයාලගේ සෝලර් ක්ලියරන්ස් එකේ තත්ත්වය කියලා.